මම මුලින්ම ඒ දරුවන්ගේ ඉල්ලා සිටිනවා. අපි රැගෙන ආපු ආදරේ ඒ අයගෙන් පිළිගන්න. මට විශේෂයෙන්ම මේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ අද දකින්න ඔයගලන්ට ජීවිතේ බොහෝ දේවල් අද මේ වෙනකොට ලැබෙනවා. දෙවෙන්න වෙන්න හොඳ පාසලක් තියෙනවා, හොඳ ගුරු මණ්ඩලයක් තියෙනවා, හොඳ විද්‍යාලයක් තියෙනවා. පාඩු වෙන්න පුතු තියෙනවා, ඩෙස්ක් තියෙනවා, පෑන් තියෙනවා, පැන්සල් තියෙනවා. බොහෝ දේවල් තියෙනවා. අපි නිකන් කල්පනා කරන්නේ දැනට අවුරුදු 5000ක් විතර කලින් ඊළඟ දරුවන් මොනවද තිබෙන්නේ නැහැ. හැබැයි අපි මිනිස්සු අවුරුදු 5000ක් 10000ක් ලක්ෂ ගණන් මේ මහ පොළොවේ සැරිසරමින් මේ මහ පොළොව සමග පොරබදමින් ගියපු ජීවිතයේ අද වෙනකොට ලැබිලා තියෙන දේවල් ගොඩාක් තියෙනවා. අපි අද වෙනකොට අපි ජීවිතේ හුඟක් පහසුකම් විඳිනවා. ටිකක් හිතන්නකෝ ඉස්සර අපි දැන් ශල්‍ය කරා. ඔපරේෂන් කරනවා කියන දේවල් වලට. හැබැයි දැනට අවුරුදු 5000කට කලින් මේ ඔපරේෂන් එකක් කරන්න පුළුවන් නිර්වන්දනය කරන්න නැතුව, ඉරිවැටෙන්න බෙහෙත් දෙන්න නැතුව, කැපෙනකොට වේදනාවක් නැති වෙන්නේ. ඒ කාලේ එහෙම නෙවෙයි කරන්නේ නැති. හැබැයි මේක පහසුකම් ගැත්තේ නෙවෙයි. එතකොට මේ පහසුකම් අපි ලැබුවේ කොහොමද? අපිට ලැබුණේ කොහොමද? පොඩ්ඩක් කල්පනා කරලා. මේ හැම දෙයක්ම ඉතිහාසයේ අපේ ජීවිත වෙච්ච අම්මලා තාත්තලා අත්කලා මුත්තලා කිත්තලා කිරිකිත්තලා අපේ හිතන්නවත් බැරි තරම් දුරක හිටපු අපේ ඉතිහාසයේ හිටපු වැඩිහිටියෝ තමන්ගේ ජීවිතේ අලුත් දැනුම හොයාගෙන ගිහිල්ලා ඒ අලුත් දැනුම ඉතාම ධෛර්යවන්ත මහන්සි වෙලා උපයාගෙන ඒ දැනුම ඊළඟ පරම්පරාවේ යහපත වෙනුවෙන් කැප කරපු ජීවිත නිසා තමයි අද අපි මේ විදිහට ඒ වගේ ප්‍රතිඵල ලැබෙමින් අපිට කලින් හිටපු මිනිස් පරම්පරාවට වැඩි පහසුකම් ලැබෙමින් ජීවිත සමාජයක් වඩපත් වෙනවා. ඒක ලොකු කැපකිරීම මිනිස්සු කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මාරි කියුරි එහෙම නේද? විද්‍යාඥයෝ ඒගොල්ලෝ වික්‍රමශීලීත්වය පිළිබඳ එක්ක ඔය එක්ස්රේ නේද? ඒවා එන පරීක්ෂණ කරපු විද්‍යාඥයෝ ඒගොල්ලෝ උදේ ඉඳන් රැය වෙනකන් ඒවත් එක්ක වැඩ කරලා අන්තිමට පිළිකාවක් හදාගෙන තමයි නැති. තමන්ගේ ජීවිතයේ විදිහට පූජා කරා ඕගොල්ලන්ගේ ජීවිතය හපත් කරා. එහෙම ලොකු කැපවීමකින් ඉතිහාසයේ මිනිස්සු වැඩ කරපු නිසා තමයි අද අපි මේ පස්සන. එහෙනම් අපිටත් වගකීමක් තියෙනවා, පුංචි වලටත් වගකීමක් තියෙනවා. පොද කාර්යයක් තියෙනවා. මහන්සියලා වැඩ කරනවා. ධෛර්යයෙන් ජීවිතේට මුහුණ දීලා. ඕගොල්ලන්ට වගේම ඕගොල්ලන්ගේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් ඒගොල්ලන්ගේ ජීවිත නීතිවලදී යහපත් කරන්න යම් වැඩ කොටසක් තමන්ගේ ජීවිතයේ තියෙනවා කියන වගකීමක් දකින්න අවශ්‍යතාවය අවශ්‍යයි. ඒ නිසා ඒකෙත් ධාරණය කරගෙන ඉතාම ධෛර්යවන්ත උත්සාහවන්ත අධ්‍යාපනයේ යෙදিলা මේ රටට ලෝකයේ ඉතාම ගෞරවයක් රැගෙන දෙන්න පුළුවන් විදිහේ වැඩ කරලා අපේ ජීවිතයේ වටිනාකමක් එකතු කරගෙන මේ ලෝකෙ යන දවසට අපි යන්න ඕන දරුවෝ. ඒකට තමයි මම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වැදගත් දේ. අපිට කොයි වෙලාවෙ යන්න වෙයිද දන්නේ. අපි නම් හුඟක් වයසට කියලා කොන්දේ ඉඳලා අපි සීයලා අපි දැන් තව ට්‍රීට්මන්ට් කරනවා. ඒ දිලා තියෙන ඔයගොල්ලන්ගේ ලෝකෙ. එතකොට දැන් මේ යන ගමනේ ඒ යන්නේ ඒක ධාරණය කරගන්න ඉතින්. එතකොට මේ යන ගමනේ ඔයගොල්ලන්ට හැම වෙලේම සමහර වෙලාවට නිකන් ධනාත්මක සිතුවිලි කියලා අපි කියනවා. ඍණාත්මක සිතුවිලි කියලා කියනවා. හැම වෙලේම වැඩිපුර එනවා ඍණාත්මක. ඉතින් අපිට පාස් කරන්න නැහැ. අපිට මේවා තිබ්බනම් අපිට වැඩි අරගොල්ලන්ට තියෙන ඉංග්‍රීසි ඒ හිතන්නේ ඒ තියෙන පාස්කම් හොඳටම ඇති ජීවිතේ ලොකු ගමනක් යනවා. මම උදාහරණ දෙකක් විතරක් කියලා අතර කරන්නම්. කාලේ වෙලා වාදිකසා පැය ගණන් වෙලාවක් කතා කරන්න මටත් කතා කරන්න පුළුවන්. මම තාම
උත්සාහයෙන් ජීවිතේ මොනවද කියන්නේ මගේ අපට කරන්නේ මම ඉස්කෝලේ යන කාලේ කොච්චර මහන්සිලා පාඩම් කරාද කියලා අපහොඳ අපි ඔයගොල්ලෝ අහලා ඇති ඇමරිකාවේ හිටිය ජනාධිපති කෙනෙක් ඒබ්‍රහම් ලින්කන් කියලා. අහලා තියෙනවනේ. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා මුළු ලෝකෙම අදත් කරපුවා. මුළු ඇමරිකාව කියන්නේ මිනිස්සු එකිනෙකට මරාගත්ත කිසිම පිළිවෙලක් නැති කිප රටක්. මේ රට ලෝකයේ දැවැන්තම රටක් බවට පත් වෙනවා. ඒ ලින්කන් ජනාධිපති. අදටත් මුළු ලෝකෙම කරනවා. ලින්කන් ජනාධිපතිතුමාගේ පුංචි කාලේ ඔයගලන්ට තිබ්බ පහසුකම් වලින් දාහනකක්වත් යන්නේ. ඒකට ඇඳුම් තිබ්බේ නැහැ, සපත්තු තිබ්බේ නැහැ, ඉඳ ගන්න පුටුවක් තිබ්බේ නැහැ, ලියන්න පෑනක් තිබ්බේ නැහැ, මොකක්වත් තිබ්බේ නැහැ. එයාගේ තාත්තා කැලේ දර කපලා ඉව නගරයට ගෙනියලා තමයි ජීවත්. විකුණලා තමයි ජීවත්. ඒකට පුංචි ලින්කන් ඒ දර කරත් පිටිපස්සේ ඉඳගෙන තාත්තත් එක්ක දර විකුණන්න යනවා තාම. ඒ යනකොට මෙයා දකින්න පාරේ වැටලා තියෙන කොළ කෑ. පත්තර කෑ. සමහරලාට පෑන් කෑලිත් එහෙම වැටලා තියෙනවා. මේවා තමයි අයිති කරන්නේ. එකතු කරගෙන ගෙදර ගෙනල්ලා අකුරු අමුණ තමයි යා වචන ලියන්න පටන් ගන්නේ. කවුරුත් යාට කියලා දීලා නැහැ. ඉඳලා ඉන්නලා කායින් හරි ආගන්න මේ මොකක්ද? මේකට මොකද්ද කියන්නේ? කියලා තමයි ABC කියන එක ඉගෙන ගත්තා. ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරා. එතකොට එහෙම කොහොම අමාරුවෙන් ජීවිතේ මොන දේ තුලින්කන් ඒ උත්සාහයේ ජීවිත කාලේ පුරාම තියාගෙන අවුරුදු 30 ගණන් විතර පස්සේ තමයි එක පිළිවෙලකට ඉගෙන ගන්න. ඉගෙනගෙන එයා නීතිඥයෙක් වෙලා ඊට පස්සේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම ජනාධිපති වෙනවා. උනන්දු බැරි නෑ. මම තව ලංකාවේ උදාහරණයක් කිව්වොත් ඔයගොල්ලන් අහලා ඇති මහේෂ් ගුණතිලක කියලා නම. අවුරුගේ අහලා තියෙනවද? අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම හිටපු ක්‍රිකට් රකින්න. ඒ කාලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා තමයි බන්දුල වර්ණපුර. ඒ නම් ටික කිව්වොත් ටිකක් වැඩි කියන්න මතක ඇති. බන්දුල වර්ණපුර, රොයි ඩයස් ඒ මොනවාගේ කාලේ ඒ කාලේ හිටපු ක්‍රිකට් රකින්න තමයි මහේෂ් ගුණතිලක. එතකොට දැන් අද දවසේ ක්‍රිකට් ක්‍රීඩාව දැක්කොත් කොළඹ එහෙම තියෙන නුවරක් තියෙනවා මම හිතන්නේ. මේ කොළඹ වෙනම ක්‍රිකට් ක්‍රීඩාවට වෙන් වෙච්චි පාසල් වගේ ඒවා තියෙනවා. ආයතන තියෙනවා. ක්‍රිකට් ඇකඩමිස් කියලා කියනවා. ඒකට ඒවේ ස්වයංක්‍රීයව බෝල දානවා, නෙට් දාලා තියෙනවා, විවිධ පහසුකම් තියෙනවා. සාහිත්‍ය ලොකු පහසුකම් තියෙනවා. හැබැයි මහේෂ් ගුණතිලකට ඒ මොනවත් තිබෙන්නේ නැහැ. එයා කොහොමද එනම් ලෝකේ විශිෂ්ටතම පන්දුරක් ඉන්නේ. එයා පාවිච්චි කරේ ওই ගමේ තිබ්බ රබර් ගස් වල රබර් දැකලා තියෙනව නේද? ඒ රබර් ගස් වල රබර් කපලා ඉවරනම ඉතුරු වෙන පටි අපි කියන ඔට්ට පාක් කියලානේ. ඔය රබර් පටි එකතු කරලා එහෙම බෝල හදනවා. අපි පොඩි ගාලේ බෝල හදලා ඒවෙන් ක්‍රිකට් ගහලා තියෙනවා. මහේෂ් ගුණතිලක බෝල ගහලා තියෙනවා. ඒකේ මේ බෝලේ තියෙන විශේෂය. ඒ බෝලේ හරි රවුන්ඩ් වෙන්නේ නැහැ. හරි සුඹට රවුන්ඩ් බෝලයක් නෙවෙයි. ඒකට දැන් සුඹට රවුන්ඩ් බෝලයක් අපි කොහෙට හරි ගහුවොත් ඒ තියෙන පාරෙම ආපහු වෙනවා. ඒකට අර බෝලේ එහෙම නැහැ. ඒකේ හැඩයක් නැහැ. එක පැත්තට ඇදයි. ඒ බෝලේ ගහපුවම විත්තියට ඒක එන ආපහු වෙන පාර අපි දන්නේ නැහැ. මේ පැත්තට ගැහුවොත් බෝලේ අනිත් පැත්තට ගිහින්. ඒකට ඒ බෝලේ තමයි ආ පාවිච්චි කරන්නේ. ඊතර විත්තියට අර ඔට්ටපාල බෝලින් තමයි ගෙරන්නේ. ඒකට ගහපුවම එන්නේ එනේන ගහන පැත්තේ නේ වෙන පැත්ත වලින් බෝලේ ආපහු එන්නේ. ඒකට ඒක රකින්න වෙනම උත්සාහ කරනවා. එහෙම තමයි යා ක්‍රිකට් ගහන පටන් ගත්තේ ජීවිතේ. මම මේ උදාහරණ දෙක කිව්වොතේ පහසුකම් නැහැ කියලා කවදාවත් හැවෙන්න එපා. තියෙන පහසුකම් වලින් ජීවිතේ පටන් ගන්න. හීන දකින්න පුළුවන් තරම්. පුළුවන් තරම් හීන දකින්න ජීවිතේ. ඒ හීන හැබෑ කරගන්න උත්සාහ කරගන්න ධෛර්යය පුළුවන්. අපි කියනවා ඒ හීන දකින්න අපිට ඒ සරය කරගන්න පුළුවන්. ඒ සඳහා ධෛර්යවන්ත මහාන මුණ දුන්නා. ඒකට උදව් කරන්න ඕන තරම් කට්ටිය. එතකොට එකතු වෙනවා. අපි වැඩ කරනවා දැක්කොත් තමයි අපිට උදව් කරන්නේ. නැත්නම් අපි කම්මැලිලා පැත්තකලා හිටියොත් අපිට කවුරුත් උදව් කරන්නේ නැහැ. අපිට හැබැයි අපි ගමනක් යන්න ඕනේ කියලා උත්සාහයෙන් වැඩ කරන්න. එතකොට උදව් කරන්න ඕන තරම් කයි. ඒ නිසා ඒක මම විශේෂයෙන් කියන්නේ. අපි කියනවා අර මෙහෙම කතාවක්. අපි ඉර අල්ලන්න උත්සාහ කරන්න. අපිට අඩු ගානේ බලාපොරොත්තු හරිය නතර වෙන්න පුළුවන්.
මට දැනෙනවා හැම රැයක්ම මගේ පුතා බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන් මම දකින ඒ බලාපොරොත්තු ඉහා තව ගොඩාක් ඈත අහස. මම කැමතියි ඔයගොල්ලන්ගේ ඈත අහසට යන්න. ඒකයි මම